දැන් මොකද වෙලා තියෙන්නේ? මේක තමයි අපි කතා කරන්න ඕන කාරණාව. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ කියලා කියනවා නම් දැන් වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂය දැන් 9% දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයත් දැන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් නැවත වතාවක් තටු ගසා දාලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් ඒ දේශපාලන පක්ෂ සියල්ලෝම එකට එකතු වෙලා විවිධ ප්‍රකාශ දැන් නිකුත් කරමින් ඉන්නවා. දැන් අපිට පේන්නේ නැහැ හැබැයි ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙක් එළියට ඇවිල්ලා මේ ඡන්ද පිළිබඳව පැහැදිලි පදනමක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මේකත් ඇත්තටම ආණ්ඩුවේ දුර්වලතාවයක්. මේ ආණ්ඩුවට මිනිස්සු ඡන්දය දුන්නේ ඇයි? අන්න ඒක මේ ආණ්ඩුව අවබෝධ කරගන්න ඕන. ජනාධිපතිතුමාට එතකොට මහමැතිවරණයට ඇයි මිනිස්සු ඡන්දේ පාවිච්චි කරේ? කෙලින් වචන තිබුණා ඕගොල්ලෝගේ. ඕගොල්ලෝ කරපු ප්‍රබල විප්ලවය මිනිස්සුන්ගේ හදවත් වලට දැනුණා. හැබැයි ඕ කට්ටිය බලයට ආවට පස්සේ ඒ පිළිවෙත කිසි තැකීමක් කරේ නැහැ. තාමත් තැකීමක් කරන්නේ නැහැ. දැන් ඔබ කල යුත්තේ ඔබගේ වගකිය යුතු මැති ඇමතිවරුන් ඉන්නවා. මේ ඉදිරියට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ රටේ ජනතාවගේ හිතවලට කතා කරන්න. ඕගොල්ලෝ කිසිම කෙනෙක් කිසිම ප්‍රකාශයක් නිකුත් කරන්නේ නැහැ. ඊයේ දවසේ ඡන්ද ඉවරෙච්ච දවසේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා යම් ප්‍රකාශයක් කරා. ඒක අපි නෑ කියන්නේ. නමුත් එහෙම නෙවෙයි මේ රටේ ජනතාව හුරු වෙලා ඉන්නේ. මේ රටේ ජනතාව හුරු වෙලා ඉන්නේ ওই ක්‍රමයට නෙවෙයි. ඒ ක්‍රමයට ඕගොල්ලෝ මේ රටේ ජනතාව හුරු කරගත්තට පස්සේ ওই ක්‍රමය අනුගමනය කරන්න. නමුත් මේ රටේ ජනතාව හුරු වෙලා ඉන්න ක්‍රමය තමයි අන්න ඊයේ මේ ඡන්දේ පිළිබඳව පැරදිච්ච පක්ෂ ටික දිනුවා හා සමානව අන්න මිනිස්සුන්ට කතා කරනවා. මේ රටේ මාලිමා ආණ්ඩුව රටේ බහුතරයක් ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරලා විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙනත් මේ වෙනකම් රටේ මිනිස්සුන්ගේ හිතවලට කිසිම මැති ඇමති කෙනෙක් හරි ජනාධිපතිතුමා හරි අගමැති හරි මේ වෙනකම් කිසිම ප්‍රකාශයක් කරේ නැහැ. කිසිම ප්‍රකාශයක් නිකුත් කරන්නේත් නැහැ. ඔහේ ඉන්නවා. ඔහේ ඉන්න එපා. ඔහොම වුණාම තමයි ඔයගොල්ලෝට ඡන්ද නැති වෙන්නේ. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න නැතුව ඔයගොල්ලෝ මේ රටේ මිනිස්සු පිළිබඳ අවබෝධයක් නැතුව ආණ්ඩු කරාට වැඩක් නැහැ. තව ඉස්සරහට වෙන්නේ මීට වැඩිය ප්‍රශ්න මතුවෙන එක, අරුබුද මතුවෙන එක. ඕගොල්ලෝ ඉස්සරහට එන්න. ආණ්ඩුවේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ හිතවලට කතා කරන්න. ඡන්දයක් තිබුණා. දැන් මේ විපක්ෂයේ විවිධ චෝදනා නගන ඕගොල්ලොන්ට මේ ආණ්ඩුවට. ආණ්ඩුවේ මැති ඇමතුරු ඉස්සරහට ඇවිල්ලා ඒවට පිළිතුරු දෙන්න. මේක නැතිනම් ඕගොල්ලොන්ට ඉස්සරහට ඡන්දේ හම්බ වෙන්නේ නැහැ මේ රටේ. ඕගොල්ලෝ මේ රට හැදුවට පස්සේ ඕගොල්ලෝගේ ওই ක්‍රමයට යන්න. ඕගොල්ලෝගේ ක්‍රමය මහත්මා ක්‍රමයක්. ඒක හොඳයි. නමුත් ওই ක්‍රමයට දැන් මිනිස්සු හුරු වෙලා නැහැ. මේ මිනිස්සු දීර්ඝ කාලයක් අර පරණ පක්ෂවල ප්‍රතිපත්ති වලට හුරු වෙලා හිටපු මිනිස්සු ඒගොල්ලොන්ගේ මාධ්‍ය සංදර්ශන වලට හුරු වෙලා හිටපු මිනිස්සු. ඕගොල්ලෝ මේ රටේ මිනිසුන්ගේ ඔළුව අල්ලනවා නම් ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලොත් ඒ ක්‍රමයෙන්ම මේකට කාලයක් යනකම් මේ මිනිස්සුන්ට මේ දේවල් කරන්න. ඕගොල්ලෝ කරපු වැඩ මිනිස්සුන්ගේ ඔළුව වලට ඕගොල්ලෝ දැම්මේ නැහැ. හරියට දැම්මේ නැහැ. ජනාධිපතිතුමා විතරක් වේදිකාවලට ගිහිල්ලා දේශපාලන වේදිකාව විතරක් කතා කරනවා. එහෙම කතා කරලා හරියන්නේ නැහැ. මේ නිතර මීඩියා වලින් මේ මිනිස්සුන් දැනුවත් කරන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. ඒක නිසා ඕගොල්ලෝ දැන්වත් ඉස්සරහට ඇවිල්ලා මේ ජනතාවට මේ ඡන්දය ගැන කතා කරන්න. මේ විපක්ෂය නගන චෝදනා ගැන කතා කරන්න. මේ බලය පිහිට වෙනවා කියලා නිතර මිනිස්සුන්ට ඇහෙන්න කතා කරන්න. ඕගොල්ලෝ ඒක එහෙම නොකරන එකෙන් තමයි අද මේ තත්ත්වේ ඕගොල්ලන්ට උදා වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ අපි ජනතාව විදිහට ජනතාව පැත්තෙන් ඉඳන් කියන්නේ අපි ඕගොල්ලෝට කොහොම ලැබී ඕගොල්ලෝගේ ප්‍රතිපත්තියට ලැබී ඕගොල්ලෝගේ ප්‍රතිපත්තියට ගරු කරන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා කියලා ඕගොල්ලෝට අවබෝධ වෙලා දුන්නා. නමුත් ඕගොල්ලෝ කිසිම දෙයක් තම සතේකට ගණන් ගත්තේ නැහැ. බුද්ධච්ච කමෙන් මං හිතන්නේ කිසිම කෙනෙක් වගකීමෙන් මේ රටේ ජනතාවගේ හදවත් තේරුම් අරන් වැඩ කරේ නැහැ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ හුරු වෙලා තියෙන්නේ. ඔබට ඡන්දේ දුන්නා, ඔබ නායකයෙක් පත් කරා. ඔබගෙන් ශනික ප්‍රතිචාර තමයි මේ වලට තමයි මේ කටි හුරු වෙලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ ඒ දේවල් ඇද්දා, කල්මැරුවා. ඒකයි මේ රටේ ජනතාව ඕගොල්ලෝගේ ග්‍රහණයෙන් හෙමින් ඈත් වී ඉන්නේ. ඒක නිසා මේ தত্ত্বය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට යන්න කලින් ඕගොල්ලෝ එළියට එන්න 159ක් ඉන්නවා. වගකීම් යුක්තව මහජන නියෝජිතව 159ක් ඉන්නවා. අපි ජනාධිපතිතුමා පැත්තකින් තියමු. ඒ කිසිම කෙනෙක් වගකීම් පැහැරලා තියෙන්නේ. ඇයි?
ජනතාව අතරට ඇවිල්ලා මේ ඡන්දය පිළිබඳ විපක්ෂයේ නගන චෝදනාවලට කිසිම කෙනෙක් මේ වෙනකම් පිළිතුරු දෙන්නේ නැහැ. ඇයි? මොකද්ද හේතුව? එහෙම ඉන්න එපා. ඔය කට්ටියට මුළු අහුමුළු වලට හැංගිලා ඉන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඇවිල්ලා මේවට උත්තර දෙන්න. ඕගොල්ලෝ කොහොමද මේ සභාව පිහිටවන්නේ? මේවට මේ බලය පිහිටවන්නේ කොහොමද? ඒ දේවල් නිතර මිනිස්සුත් එක්ක සාකච්ඡා කරන්න. මිනිස්සුන්ට ඇහෙන්න මාධ්‍යවලින් මිනිස්සුන්ට දකින්න සාකච්ඡා කරන්න. එතකොට තමයි මේ මිනිස්සු ඕගොල්ලෝ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නේ. ඕගොල්ලෝ සද්ද නැතුව ඔහේ අපි මේක කරනවා කියලා ওই විදිහට හිටියොත් එහෙම ඉස්සරහට ලොකු අර්බුද වලට මුහුණ දෙනවා. මොකද හේතුව තමයි අර්බුද හදන්න විශාල ප්‍රමාණයක් දැන් ඒක රාශි වෙලා ඉන්නේ. දැන් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව හෙමින් ඒ කට්ටියගේ පරණ දේශපාලනයට හුරු වීගෙන එන්නේ. අපි තව බොරු ටිකක් කියලා ආයෙත් අල්ලගමු කියන මාට්ටමේ තමයි දැන් හිතාගෙන ඉන්නේ. ඒක නිසා ඕගොල්ලෝ මේකට හරි පිළියමක්, හරි ක්‍රමයක්, හරි ක්‍රමවේදයකින් මුහුණ දුන්නේ නැතිනම් තව ඉස්සරහට මේ මිනිස්සු අර්බුද වැඩි කරනවා. ඒක කවදාවත් වළක්වන්න හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සු ගේම් ගහන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ගේම් දේශපාලනය ඈඩ් කරපු ගේම් දේශපාලනය දැන් නැවත උඩට එනවා. ඒකට වග කියන්නත් ඕනේ ඕගොල්ලෝ. ඒක නිසා ආණ්ඩුව වශයෙන් ජනාධිපතිතුමා වශයෙන් කෙලින් තීරණ අරගෙන මේ රටේ මිනිස්සුන්ට යහපත් මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේ අනිවාර්යෙන්ම ඉෂ්ට සිද්ධ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. තාමත් අපි ආණ්ඩුව කෙරෙහි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා අපි සුබපතනවා මේ ආණ්ඩුවට ඔබගේ වැඩපිළිවෙල ඉතා ඉක්මනින් දියත් කරලා මේ මිනිස්සුන්ට කතා කරලා මේ මිනිස්සුන්ගේ හිත්වලට කතා කරලා මේ මිනිස්සුන්ට ඕගොල්ලෝගේ වැඩපිළිවෙල පිළිබඳව නිතර දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුව.